හරි. එතකොට අද 2020 ගණිත අභ්‍යවන ගැටලුව සාකච්ඡා කරන්න හදන්නේ ශ්‍රේණි සම්බන්ධ ගැටලුවක්. හරිම ලේසි. කලින් විභාගවල ශ්‍රේණි සම්බන්ධ ගැටලුව ඇවිල්ලා තිබ්බා. එතකොට අපි ඒව සාකච්ඡා කරා. හරිද? මෙතනදී ලොකුවට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරිද? මේ බලන්නකෝ. ඔයා තීරි කවර් කරගත්ත කෙනෙක් නම් අනිවාර්යෙන් මේක ඔයාලට තේරෙනවා. රයිට්? මේ බලන්න. රයිට්. n කියලා කියන්නේ ධන නිකිලයක්. හරිද? n කියලා කියන්නේ ධන නිකිලයක්ලු. ඊට පස්සේ සිග්මා r එකේ ඉඳලා n දක්වා 4r ධන 1 සමානයි n වාරයක් 2n ධන 3. මෙයාව ගණිත අභිනව මූල ධර්මයෙන් පෙන්වන්න කියලා තියෙනවා. ඒතර සිග්මා කියලා කියන්නේ එකතුවක්. හරිද? r එකේ ඉඳලා n දක්වා පද සෙට් එකේ එකතුව තමයි මේ නියෝජනය වෙන්නේ. ඒතර මේ පද සෙට් එකට අදාළව නේද? ඒ අදාළ සංඛ්‍යා රටාවට අදාළ පොදු පදය නැත්නම් සාධාරණ පදය තමයි මේ ඇතුලේ තියෙන්නේ. හරිද? ඒ කතාව තේරුම් ගන්න ඕනේ. මේ බලන්න. ඒතර ගණිත අභ්‍යුන්නේදී මොකද්ද කරන්නේ? n සමානයි පළවෙනි අවස්ථාවට සත්‍යයි කියලා පෙන්න ගන්න ඕනේ. ඊට පස්සේ n සමානයි p වගේ අවස්ථාවකට සත්‍යයි කියලා උපකල්පනය කිරීමක් කරනවා. ඒ උපකල්පනය පාවිච්චි කරලා n සමානයි p ධන එකට ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්වන්න තියෙනවා. right. හරි. මේ බලන්න n සමානයි 1ට LHS ගත්තොත් එහෙම මෙහෙම ලියන්න පුළුවන් සිග්මා r එකේ ඉඳලා 1 දක්වා. ඒ කියන්නේ පළවෙනි පදේ කියන එක. 4r ධන 1. r එකේ ඉඳලා 1 දක්වා. ඒ කියන්නේ පළවෙනි පදේ දක්වා එකතුව. ඒ කියන්නේ පළවෙනි පදේ කියන එකනේ. හරිද? එතන මේ තියෙන්නේ පොදු පදය. පළවෙනි පදේ ගන්නෙ කොහොමද? මෙතන r වෙනුවට 1 දාන්න. right. එතකොට එනවා 5යි කියලා. හරි. RHS බලමු අපි. එක් වාරයක් මෙතන දාන්න ආපහු දෙවාරයක් එක මේ පැත්තත් එනවා 5යි කියලා. n සමානයි හරි LHS සමානයි RHS වෙනවනේ. එම නිසා n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. කොහොම ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? n සමානයි p වගේ අවස්ථාවකට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරනවා. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරමු. මේ කතන්දර ටික ලියවෙන්න අවශ්‍යයි. මොකද මාකින් එකේ ලකුණු හම්බ වෙනවා. හරි. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරමු. එතන මට ලියන්න පුළුවන් සිග්මා r එකේ ඉඳලා p දක්වා n ඉන්න තැන් වලට p දාන්න. මෙයාගේ මේ 4r ධන 1 p වාරයක් 2යි p ධන 3. අපි හිතනවා n සමානයි p වගේ අවස්ථාවකට මෙහෙම එනවා කියලා. මෙහෙම වෙනවා කියලා අපි හිතනවා. උපකල්පනය කිරීමක් කරා. right. මේ උපකල්පනය පාවිච්චි කරලා අපි n සමානයි p ධන 1ට p ධන 1 අවස්ථාවට ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්න ගන්න හදන්නේ. මේ බලන්නකො එතකොට කරන වැඩේ. දැන් මම ලියනවා n සමානයි p ධන 1ට. මට ලියන්න පුළුවන් සිග්මා r එකේ ඉඳලා p ධන 1 දක්වා එකතුව. කොහොමද ලියන්නේ? හරි. කොහොමද ලියන්නේ? මේ බලන්නකො මෙහෙම වැඩක් කරන්න. සිග්මා r එකේ ඉඳලා p දක්වා පද සෙට් එකේ එකතුව ලියලා හරිද? අපිට අවශ්‍ය වෙන්නේ r එකේ ඉඳලා. ඒ කියන්නේ පළවෙනි පදේ ඉඳලා p ධන 1 දක්වා තියෙන පද සෙට් එක. p ධන 1 වෙනි පදය දක්වා තියෙන පද සෙට් එකේ එකතුව තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒක ගන්න මේ පළවෙනි පදේ ඉඳලා p දක්වා පද සෙට් එකේ එකතුව ලියනවා. අන්තිමට ලියන්න අවශ්‍ය වෙනවා එහෙනම් කවුද? p ධන 1 වෙනි පදය. හොඳට තේරුම් ගන්න. හරි. right. p දක්වා පද සෙට් එකේ එකතුව p ධන 1 වෙනි පදේ. දැන් මෙයා අපිට පුළුවන් උපකල්පණයෙන් ගන්න. මෙයාව උපකල්පණයෙන් අපිට ගන්න පුළුවන් මේ. ඔන්න උපකල්පණය පාවිච්චි කරනවා. උපකල්පණය පාවිච්චි කරනවා. p වාරයක් 2යි p ධන 3. p ධන 1 වෙනි පදේ ගන්නෙ කොහොමද? ඔයා දන්නවා මෙයාගේ පොදු පදය. හරි. මෙයාගේ පොදු පදේ 4r ධන 1. නැත්නම් සාධාරණ පදේ. r වෙනුවට දාන්න කවුද? p ධන 1. එතකොට එනවා අපිට p ධන 1 වෙනි පදේ. හරි. right. දැන් මේක සුළු කිරීමක් කරලා මෙන්න මේ ප්‍රකාශන කැල සුළු කිරීමක් කරලා බලමු අපි. p ධන 1 පද කොටස් වලින් තියන්න පුළුවන්.
වුණොත් වැඩේ ගොඩ. එහෙම තියන්න පුළුවන් අනිවාර්යෙන්. හරිද? right. බලන්න 2p වර්ග 3p ධන 4p ධන 4 ධන 1. සුළු කිරීමක් කරමු 2p වර්ග මෙතන එනවා 7p ධන 5. ඔයා දන්නවා සාධක කඩන්න පුළුවන් 2p වර්ග right. මේ බලන්න 7p ලියන්න පුළුවන් අපිට. මෙහෙම 5p ධන 2p ධන 5. මෙතන එනවා මෙතන සාධක කැඩුවට පස්සේ p 2p ධන 5 2p ධන 5 මෙතන එනවා p ධන 1 වාරයක් 2p ධන 5 p ධන 1 පද කොටස් වලින් තියන්න අවශ්‍ය වෙන්නේ මෙතන p ධන 1ක් ඉන්නවා ප්‍රශ්නයක් නෑ හැබැයි අනිත් වරහනේ මෙතන p ධන 1ක් නෑ මම මෙහෙම ලියනවා මේ බලන්න 2p ධන 5නේ මට ලියන්න පුළුවන් දෙවාරයක් p ධන 2 ධන 3 කියලා. හරිද? මේ බලන්න හරිම ලේසි. p ධන 1 වාරයක් මෙතනින් දැන් මේ දෙකේ ඉලක්කම කෙලියට ගන්නවා. p ධන 1 ධන 3. අන්න p ධන 1 පද කොටස් වලින් තිබ්බා. right. මෙතෙන්ට ආවට පස්සේ අපිට කියන්න පුළුවන් මොකද්ද? n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යය උපකල්පනය කරාට පස්සේ n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වෙනවා. එම නිසා ගණිත අභිනව මූලධර්මයේ මගින් එන්න අයත් සියලුම දන්නේ කියලා සඳහා මේ ප්‍රතිඵලය සත්‍යයි කියලා ලියවෙන්න අවශ්‍යයි. අනිවාර්යෙන් මේ කාරණා ටික ලියන්න ඕනි. හරිද? ගණිත අභිනව ගැටලුවේදී ඒ අදාළ කාරණා ටික ලියවෙන්න අවශ්‍යයි. මොකද ලකුණු 25 හැදෙන්නේ ඒ කාරණා ටිකට අදාළව තමයි ඇත්තටම. හරිද? එහෙනම් මේව තමයි 2020 ගැටලුව.